Welcome back to Royal Bridal Designs YouTube channel. ඉතින් අදත් මම ඔයාලව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම කරන්නේ traditional Candian saree එකක් design කරන විදිය. ඔයාලට step by step පොඩි videos clip ටිකක් ගේනවා. මොකද ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා බොහොම පැහැදිලිව ඔයාලට design එකක් කරන විදිය මේ කරලා පෙන්නන්න. ඉතින් මේක මම කරන්නේ වැඩක් කරන අතරේ කලබලෙන් කරන වීඩියෝ එකක්. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරන්න, like කරන්න, comment එකකුත් තියාගෙන යන්න. අද මම කරන්නේ customer කෙනෙකුට traditional Candian saree එකක්. ඒ කියන්නේ යාට උඩරට classical ඔසරියක් තමයි යාට කරලා ඉල්ලුවේ. ඉතින් ඒක තමයි මම මේ අද කරන්නේ. මේක මම double lining දානවා. මොකද bra cup එක ඇතුළට දාලා lining එකත් එක්ක නොපෙනෙන්න විදිහ තමයි bra cup එක අපි attach කරන්නේ. ඉතින් ඔය විදිහට bra cut එක මහ කරනවා. බලන්න lining එක වෙනම material එකයි lining එකයි තව කොටසක් වෙනම ඔය විදිහට තියලා bra cut එක මහ ගන්නවා. ඉතින් ඔය වගේ පුළුවන් තරම් අපි මේක satin වගේ fabric එකක්. ඉතින් එතකොට අපි පුළුවන් තරම් මහනකොට material එකයි lining එකයි හරිම ගානට ඇද යන්නේ නැති වෙන්න තියලා මහ ගන්න ඕනි. ඔය විදිහට තියලා ඊට පස්සේ අපි ගත්ත lining කොටසත් ඔකුඩින් තියලා අනිත් පැත්ත හරවලා ගන්න ඕනි. ඒ වගේම මම රේන්දයක් අල්ලනවා frill එකක් රේන්දයක් attach කරලා කරවටට අතවටට. මොකද මේක අපි පුළුවන් තරම් පෙන්වන්න ඕනි සාම්ප්‍රදායිකත්වයේ පෙන්වන්න ඕනි. ඒක රේන්දෙන් අපිට හොඳට ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. ඔය විදිහට තමයි ජැකට් එක මැහුවට පස්සේ අවසානයේ අපිට දිස් වෙන්නේ. මේ වීඩියෝ එක මම ගොඩාක් කලබලෙන් කරන වීඩියෝ එකක්. ඉතින් පිටිපස්සටත් අපි මේ විදිහට ෆ්‍රෙල් එකක් දැම්මා. ඊට පස්සේ රෙද්ද කොටසේ නෙරියටත් රෙන්දයක් තමයි අපි අල්ලන්නේ. ඒ වගේම හෙඩ් පීස් එකටත් පළල් රෙන්ද කොටසකුත් අල්ලලා ওই විදිහට තමයි අවසානයේදී අපිට ඔසරි නිර්මාණය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්න ඔයාලටත් මොකද හිතෙන්නේ මේ වගේ ඩිසයින්ස් ඔයාලත් කරන්නේ කොහොමද කරන විදිය බලන්න මගේ YouTube channel එක හරහා බලන්න පුළුවන්. ඔයාලා කැමති නම් මාව subscribe කරන්න, like එකක් දාන්න, comment එකකුත් තියාගෙන යන්න. ඉතින් අන්තිමේට අපි customer ට ওই විදියට තමයි pack කරලා මේක customer ට අපි courier කරලා යවුවේ. ඉතින් බලන්නකෝ අපි පුළුවන් තරම් කස්ටමර්ට යමනකොට එයාව සැටිස්ෆයි වෙන විදියට මේ විදියට අපි පැකින් එක හදා ගන්නවා මටීරියල් එකෙන්ම ඔය විදියට පැක් කරලා ඉතින් අපි කුරියර් එකට දානවා. ඔය විදියට තමයි වෙන්නේ.